වචනයක්වත් නොකියා ඕනෑම කෙනෙක්ව පාලනය කරන්නේ මෙහෙමයි. මේක මැජික් එකක් නෙවෙයි. මේක ඔයාටත් කරන්න පුළුවන්. මේ රහස් ලෝකයේ ප්‍රබලම නායකයෝ සහ බිස්නස්කාරයෝ මිනිස්සු පාලනය කරන්න පාවිච්චි කරනවා. ඔයා මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාට ඕනෑම කෙනෙක්ව පහසුවෙන් පාලනය කරන හැටි ඉගෙන ගන්න පුළුවන්. පළවෙනි දේ තමයි නිහඬතාවේ බලය. කවුරු හරි ඔයාට බොරුවක් කරනවා කියලා හිතුනොත් එයාගෙන් ප්‍රශ්න අහන්න යන්න එපා. ඒ වෙනුවට එයාගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන කිසිම දෙයක් නොකියා නිහඬව ඉන්න. ඒ ඇතිවෙන අමුතු නිහඬතාවය දරාගන්න බැරුව එයාම ඇත්ත කියන්න පටන් ගනීවි. දෙවැනි එක තමයි තේරීමේ මායාව. කාගෙන් හරි වැඩක් කරගන්න ඕනද? එයාට ඔයා මේක කරනවද කියලා අහන්න එපා. ඒ වෙනුවට විකල්ප දෙකක් දෙන්න. උදාහරණයකට අපි හෙට හම්බ වෙමුද කියලා අහනවා වෙනුවට අපි හෙට උදේ 10ටද හම්බ වෙන්නේ නැත්නම් හවස 3ටද කියලා අහන්න. එතකොට එයාගේ මොළය තෝරන්නේ වෙලාව මිසක් ඉනවාද නැද්ද කියන එක නෙවෙයි. හැබැයි මතක තියාගන්න මේ දේවල් වැරදි විදිහට පාවිච්චි කරන්න එපා. ඔයා දැනටමත් මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයා අනිත් අයට වඩා පියවරක් ඉස්සරහින් ඉන්නේ. තුන්වෙනි රහස තමයි රිවර්ස් සයිකොලොජි. මිනිස්සු හැම වෙලේම කැමති එපා කියන දේ කරන්න. ඔයාට කවුරු හරි ලවා දෙයක් කරගන්න ඕන නම් එයාගේ ඊගෝ එකට පොඩි තට්ටුවක් දාලා මෙහෙම කියන්න. මට හිතෙන්නේ නෑ ඔයාට මේක කරන්න පුළුවන් වෙයි කියලා. එතකොට තමන්ගේ හැකියාව ඔප්පු කරන්න එයා ඒ වැඩේ අනිවාර්යෙන්ම කරනවා. හතරවෙනි රහස තමයි කැඩපතක් වීම. කෙනෙකුගේ විශ්වාසය දිනාගන්න ඕන නම් එයා ඉන්න ඉරියව්ව හෙමින් කොපි කරන්න. එයා වාඩි වෙලා ඉන්න විදිහ, එයා අත්තියාගෙන ඉන්න විදිහ වගේ දේවල්. එතකොට එයාගේ යටිසිතට දැනෙනවා ඔයා එයාට ගොඩක් සමාන කෙනෙක් කියලා. එතකොට ඔයා කියන ඕනෑම දේකට එයාව එකඟ කරගන්න එක හරිම ලීසි. පස්වෙනි එක තමයි වැරදි තොරතුරක් දීම. කෙනෙක්ගෙන් රහසක් දැනගන්න ඕන නම් ඒ ගැන වැරදි දෙයක් කියන්න. ඔයා අරක කලානේද කියලා අහනවා වෙනුවට මම දන්නවා ඔයා ඒක කළේ අහවල් වෙලාවට නේද වගේ බොරුවක් කියන්න. එතකොට ඒක නිවැරදි කරන්න ගිහින් එයාටත් නොදැනීමම ඇත්තම රහස එළියට එනවා. හැබැයි මතක තියාගන්න මේ හැම දෙයකටම වඩා ඔයාගේ පෞරුෂය සහ ආත්ම විශ්වාසය තමයි වැදගත්ම දේ. වචනයක්වත් නොකියා තියුණු බැල්මකින් විතරක් ඕනෑම කෙනෙක්ව පාලනය කරන්න ඒකෙන් පුළුවන්. මේ වගේ සයිකොලොජි රහස් තව දැනගන්න ඕන නම් දැන්ම මාව ෆලෝ කරන්න. ඔයාගේ ජීවිතය වෙනස් කරන ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.